1968දී ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරනු ලැබූ මහවැලි සංවර්ධන සැලැස්මේ ප්‍රධාන අරමුණක් වුණේ ශ්‍රී ලංකාවේ උතුරු සහ උතුරු මැද පළාත්වල බියලි ප්‍රදේශයන්ට මහවැලි ජලය හරවා එම ප්‍රදේශ සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමයි. මේ හේතුවෙන් මොරගහ කන්ද ජලාශයේ සිට වවුනියාවෙහි චෙම්මඩු කුලම් දක්වා උතුරු මැද මහ ඇල නමින් ඇල මාර්ගයක් ඉදිකිරීමට රජය විසින් සැලසුම් සකස් කරනු ලැබුවා. මෙහි ඉලක්ක ප්‍රදේශයට ප්‍රධාන ගංගා ද්‍රෝණි 5ක් ඇතුළත් වන අතරම මෙම ප්‍රදේශයේ එල්ලංගා පද්ධති තුළ කුඩා වාරිවැව් 2000කට වඩා වැඩි ගණනක් පිහිටා තිබෙනවා. අද වන විට මෙම ඉලක්ක ප්‍රදේශය යල්කන්නේදී උග්‍ර ජල හිඟයකට මුහුණ දෙන අතර එම තත්ත්වය කෘෂිකර්මය පානීය ජලය වෙනත් කර්මාන්ත සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයටද දැඩි බලපෑම් ඇති කරනු ලබනවා. මෙම සංවර්ධන ප්‍රදේශය සිංහල දෙමළ මුස්ලිම් යන ජන ප්‍රජාවන් සියල්ලටම නිවහනක් වන අතර උතුරුමැද මහ ඇල ව්‍යාපෘතිය මෙම සියලු ජනවර්ග සඳහා යහපත් හෙටක් නිර්මාණය කරනු ලබන ඓතිහාසික ව්‍යාපෘතියක් වනු ඇත. මහවැලි සංවර්ධන සැලැස්මෙහි අන්තර්ගත ඒත් මෙතෙක් සම්පූර්ණ නොකරන ලද උතුරුමැද මහ ඇල ඉදිකිරීම ඇතුළු අනිකුත් වාරි සංවර්ධන අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර ඇතිව වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන 2016 වසරේදී දියත් කරනු ලැබුවා. උතුරු මැද හා උතුරු වේලි ප්‍රදේශවල ජල සුරක්ෂිතතාවය තහවුරු කර කෘෂිකාර්මික ඵලදායීතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් දැනට මහවැලි ගඟ දිගේ නිකරුණේ සාගරයට ගලා යන අතිරික්ත ජලයෙන් වාර්ෂිකව ඝන මීටර මිලියන 900ක් පමණ එම ප්‍රදේශවලට හරවා දේශගුණික අව බලපෑම් අවම කිරීමටද සහාය වීම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ අරමුණු අතර ප්‍රධාන වෙනවා. මෙම මහවැලි ජලය හැරවීමත් සමග කෘෂිකාර්මික ඉඩම් සංවර්ධනය හෙක්ටයාර 1,65,000 සිට 2,50,000 දක්වා වැඩි කිරීමට හැකිවන අතර පවුල් 3,75,000ක පමණ සිටින 15,000ක් පමණ වූ ජනගහනයකට සිත සැලසෙනවා. වැඩසටහන යටතේ සිදුවන ඉදිකිරීම් වල වර්තමාන තත්ත්වයට අනුව කළුගඟ සහ මොරගහ කන්ද ජලාශ සම්බන්ධ කරමින් ඉදිවන කිලෝමීටර 8.8ක් දිග කළුගඟ මොරගහ කන්ද අන්තර් හුවමාරු ඇලෙහි වැඩ දැන් නිම වෙමින් පවතී. උතුරු මැද මහ ඇලේ ප්‍රධාන උමග කිලෝමීටර 27.7ක් දිග වන අතර එහි කැණීම්ද දැනටමත් ආරම්භ කර ක්‍රමානුකූලව සිදු කරනු ලබනවා. දැන් ඔබ මේ දකින්නේ උතුරු මැද මහ ඇලේ ප්‍රධාන උමගෙහි උතුරු ద్వාරය සහිත වැඩබිම ක්‍රියාත්මක වන අයුරුයි. 2022 පළමු වසරේ පළමු උමං කනින යන්ත්‍රය දියත් කිරීමෙන් ආරම්භ වූ මෙම උතුරු ద్వාරයෙන් පටන්ගත් උමං කැනීම දැන් නියමාකාරයෙන් සිදුවන අතර ඇලහැර ප්‍රදේශයේ පිහිටා ඇති දකුණු ద్వාරයෙන් උමං කැනීමද 2023 වසරේ අගභාගයේදී ආරම්භ කරනු ලැබුවා. දැන් උමං කනින යන්ත්‍ර දෙකම සිය උපරිම ධාරිතාවෙන් සිය කැනීම්වල නිරතව සිටිනවා. රජයේ සංවර්ධන උපාය මාර්ග සහ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි ගමන් මඟ සැලසුම් වලට අනුව සිතියමේ දකින පරිදි උතුරු මැද මහ ඇලෙහි ඉදිකිරීම් කටයුතු ආසියානු සංවර්ධන බැංකුවෙන් සපයනු ලබන මූල්‍ය ණයවාරික කිහිපයක් භාවිතයෙන් නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා මෙතෙක් සිදු කර ඇති ආයෝජනයන්ගෙන් ඉක්මන් ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් වාණිජ්‍ය කෘෂිකර්මාන්තය නව අංගයක් ලෙස වැඩසටහනට හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටිනවා.
මුල්්‍ය තිරසර භාවය කෙරෙහි අවධානය යොමු කර ඉදිකිරීම් කටයුතු අධීර කිහිපයක් ඔස්සේ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමටත් ඒ අනුව පළමු අධීර 2025 මැදභාගයේදී අවසන් කිරීමටත් පියවර ගනු ලබනවා. උතුරු මැද මහ ඇලේ ප්‍රධාන උමං මාර්ගයේ බොහෝමයක් ඉදිකිරීම් හා දැනට ක්‍රියාත්මක වන අනෙකුත් ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයන් මෙම පළමු අධීර යටතේ සම්පූර්ණ කිරීමට පියවර ගනු ලබනවා. වැඩසටහනේ දෙවන අධීර 2025 මැදභාගයේ පටන් ක්‍රියාත්මක වීමට නියමිත අතර ඉතිරි සියලුම නව ඉදිකිරීම් කොන්ත්‍රාත් මෙම දෙවන අධීරයේදී අවසන් කිරීමට පියවර ගනු ලබනවා. මේ අනුව මොරගහ කන්ද ජලාශයේ සිට උතුරුමැද මහ ඇලේ ප්‍රධාන උමග දක්වා කොටස සහ උමගට පසුව යකල්ල දක්වා කොටස මෙම දෙවන අධීර යටතේ නිම කරනු ඇති. යකල්ල සිට මාමිනිආ ඔය දක්වා ඇල ඉදිකිරීමද ඒරු වැව පටන් මහකනදරා වැව දක්වා ජල හැරවුම් ඇල වැඩිදියුණු කිරීමද පළුගස් වැව සහ ලබුනොරුව එල්ලංගා පද්ධති හා සම්බන්ධ වන ලෙස හුරුළු වැව පෝෂක ඇල වැඩිදියුණු කිරීමද මෙම දෙවන අධීර යටතේ ක්‍රියාත්මක කෙරේ. සමාජ හා පාරිසරික ආරක්ෂණ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෙමින් උතුරු හා උතුරු මැද වියලිබිම් හරිතවත්ව සංවර්ධනය කිරීම උදෙසා අතිරික්ත මහවැලි ජලය හැරවීම අරමුණු කරගත් උතුරු මැද මහ ඇල හා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ලංකා වාරි ඉතිහාසයේ සාධනීය මෙහෙයුම් වනු නිසැකයි.